A new journey සිංහල novel reading YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. කතාවට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි කතාවට යමු. සිතාරා කාමරයට වී කෑගසන විට මිතේෂ් ద్వාරය විවර කරමින් ඇයගේ කාමරය වෙත පිවිසියේය. ඔහු පැමිණෙන විට ඇය සෝෆාවට වී ඔහු රැගෙන ආ බීම වීදුරුවද අතැතිව ඔහු දෙස බලා සිටියාය. ඔහුද ඇය අසලින් හිඳගත්තේ ඇයගේ සවන අසලට කිට්ටු වී ඇය අසලින් ආ සුවඳ සිත්සේ විඳ ගනිමිනි. සුවඳයි. ඔයා බොන්න වස්තුවේ ඔයාට ගෙනාවේ. ඔයාත් බොමුකෝ ඉතින්. ඔයා බීලා දෙන්න එහෙනම්. බෑ ඔයා බොන්නකෝ පළවෙනි උගුර. සිතාරා ඔහු වෙත දිගු කළේ ඇය අත වූ බීම වීදුරුවය. ඇයගේ පෙරුත්ත නිසාම ඔහු බීම උගුරක් බොන්නට විය. ඔහු දෙතොල් තැබූ තැනින්ම දෙතොල තබමින් ඇයද උගුරක් පානය කරමින් වීදුරුව නැවත ඔහු වෙත පෑවාය. රසයි. තව උගුරක් බොන්න. මිතේෂ් ඇහිබැමක් උස්සා බැලුවේ ඇය දෙසය. සෑමදාම පානය කරන අඹයොෂ වීදුරුවේ රස අද පමණක් වෙනස් වූයේ කෙසේද? වෙනද බොන රසමනේ. මොකද අද විතරක් විශේෂ? වෙනද බොන්නේ අසෝනැන්ද හදලා වීදුරුවට දාලානේ. ඉතින් අදත් එහෙමනේ. අද මගේ මහත්තයා බීලානේ දෙන්නේ. ඒකයි. ඉතින් රස වැඩි. ඔහුට පුදුමය. අයට මෙතරම් ලස්සනට ආදරය කළ හැකිද? ඔහුට සිතුනේ ඔහු වාසනාවන්ත බවය. ඔහුට සිතුණා ඔහු ජීවිතේ විඳින බව. මෙතුලි සමග ගෙවුණු අවුරුදු දෙකටම ඔහු ඇය හා මෙසේ හිඳ නැත. මෙලෙසින් ආදරය බෙදාගෙන නැත. ඔහු කෑදයක් මෙතුලි කෑවේ නැත. ඇය ඊට ප්‍රිය නොවිය. නමුත් අද ඊට වෙනස්ය. ඉතින් ඔහුගේ ආත්මීය සහකාරිය ඔහුට හමු වී අවසානය. මිතේෂ් ඔහුගේ තාරපැටියා දෙස බලා හිඳ යමක් පවසන්නට විය. ඔයිට වඩා රසට මේක බොමුද එහෙනම්? මීට වඩා රසට? ඒ කොහමද? ඉන්නකොට ටික. ඔහු බීම උගුරක් මුවටගෙන අය දෙසට හැරුණි. ඇයගේ ගෙල පිටුපසට අත දමා අයව ඔහු අසලට ගෙන ඇයගේ දෙතොල් වලට බර වී ඔහුගේ මුවේ තිබූ අඹයුෂ උගුර ඇයගේ මුවට දැමුවේය. සිතාරා දැස් විසල් කර බලා සිටියේ සිදු වූ දේ ගැන සිතාගත නොහැකිවය. මිතේෂ් ඇයගෙන් ඈත් වූ පසු ඇය එය ගිල දැමුවේ ඔහු දෙස බලාගෙනමය. රසද? ඔහු ඇසුවේ ඇයගේ දෙතොල් පිස දමමිනි. ඒ ස්පර්ශය සහ ඔහුගේ පෙර ක්‍රියාව හමුවේ ඇය සිටියේ රතු වීය. ඇය දෙස බලා සිටි ඔහු ඇයගේ මුහුණට එබී යමක් පැවසුවේය. මගේ තාරපැටිය රතු වෙලා. මොකෝ? රස නැද්ද? ඔහු අසද්දී ඇයද ඔහු කළ ලෙසටම බීම උගුරක් මුවටගෙන ඔහුගේ දෙතොලට බර වී එය ඔහුගේ මුවට දමා ඈත් විය. ඔහු එය පානය කළේ සිනාසෙමිනි. ඉතින් සිතාරාටද හිනාය. රසද? නියමයි. කලින් දන්නවා නම් මේ තරම් රසයි කියලා. මීට කලින් මෙහෙම බොනවනේ. මොකෝ කියන්නේ මගේ ස්වීට් වයිෆ්? අපි හැමදාම මෙහෙම බොමුද? අය පැවසූ සැනින් ඔහු බරවන්නේ ඇයගේ දෙතොලටය. විනාඩි 20ක් 30ක් යනකම් ඔහු ඇයගේ දෙතොල් අතහැරියේ නැත. දෙදෙනාගේම මුවෙන් අඹ රස යන තෙක්ම සිප ගැනීම දීර්ඝ විය. සිතාරා ඇයගේ උපරිමයට පැමිණෙද්දී ඇය අතින් ඔහුගේ කමිසයේ කොළරය පොඩි විය. සිතාරාට කිඳිලි ගෑවුනේ ඔහුගේ සිප ගැනීමේ රළු බවටය. නමුත් ඇයටත් ඉන් මිදීමට අවසි නොවුනි. තව තවත් ඒ උණුහුමට නතු වුණා මිස ඔහුට අනුබල දෙමින් ඔහුව ඇවිස්සුවා මිස මිදීමට අවසි නොවුනි. ඔහු ඇයගෙන් මිදී නැවත ඒ දෙතොලට කෙටි සිපුමක් දුන්නේ ඇයගේ කකුල පිරිමදිමිනි. අතාරින්න හිතෙන්නෙම නෑ මණික. මන් දන්නේ මට හිත කියන්නෙම ආයෙ ඔයාව කිස් කරන්න කියලා. ඉතින් කරන්න. කවුරුත් ඔයාව නවත්තන්නේ නෑ නිතේෂ්. ඒ ඔයාගේ අයිතිය. කන්න යමු. බඩගින්න ඇතිනේ මගේ මැනිකට. කාලා බෙහෙත් බොන්නත් ඕනේනේ. හෙට කීයටද මැච් එක? 10ට. ඒත් ඔයාට පුළුවන් ද මාව උදේ 6ට ගිහින් දාන්න?
6ට? ඔව් ප්‍රැක්ටිස් කරන්න ඕනනේ. ඔයා කොච්චර කාලෙ ඉඳලා බොක්සින් ගහනවද තාරා? අවුරුදු 10 ඉඳලා. නෑ එච්චර? ඒත් ඇයි බොක්සින් වගේ දෙයක්? බය හිතුනේ නෑ? ගෑනු ළමෙක්නේ ඔයා. බය හිතුනේ නෑ. අප්පච්චි පස්සෙන්ම හිටියානේ. එයයි මාව දැම්මේ. මං ආසාවෙන් කරේ. දැනටත් මං ආසාවෙන් කරන්නේ. ඇය ඔහු තුරුලට වී පවසන විට ඔහු මදක් නිහඬවම ඇයගේ හිස පිරිමදින්නට විය. ඔහුගේ ප්‍රතිචාරයක් නොවුන නිසා ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. තේෂ් මට නවත්තන්න කියන්නේ නෑ නේද? ඇය ඔහු දෙස බලා අසන විට ඔහු ඇයව තදින් තුරුළු කරගත්තේ ඒ හිසද සිපගෙනය. පසුව ඔහු හඬ අවදි කළේය. බොක්සින් තියා ඔයාගේ කිසිම දෙයක් මන් නිසා නවත්තන්න ඕනේ නෑ මැනික. අයියේ මං කියන්නේ බොක්සින් උනත් රයිෆල් උනත් ඔයාගේ පොලිසියේ උනත් මන් නිසා නවත්තන්න එපා. අයියේ ඔයා ඔහුගේ වදන් හමුවේ ඇය ඔහුගෙන් ඈත් වූයේ හීයක වේගයෙනි. ඔහු කෙසේද මේ සියල්ල පිළිබඳ දැනගත්තේ? ඇය දැස් විසල් කර ඔහු දෙස බලා සිටියේ පිළිතුරක් අපේක්ෂාවෙනි. මං හැමදේම දන්නා තාරා. අම්මි මට හැමදේම කිව්වා. ඔය අයදා අප්පච්චි කියලා අඬද්දී මං බය වුණා. මං දැනන් හිටියේ නෑනේ ඔයාගේ අප්පච්චි නෑ කියලා. අප්පච්චිට මොකද වුනේ කියලා මං දන්නේ නෑනේ. ඒකයි අම්මිට කතා කරලා ඇහුවේ. එයා මට සේරම කිව්වා. ඔයාගේ හීනට යන්න මැනික. මා ඔයාගේ දුර්වලකමක් නෙමෙයි ශක්තිය කරගන්න. මං ඉන්න ඕනිම දෙයකට පොරොන්දු වෙනවා. ඔයාගේ අප්පච්චි වගේම ඔයා පස්සෙන් මං ඉන්නවා. ඔයා කැමති ඕනම දෙයක් කරන්න වස්තුවේ. හැබැයි එක දෙයක් මට පොරොන්දු වෙන්න. ඔහු පවසද්දී ඇයගේ දැසින් කඳුළු වැටුනේ තම පියා සිහි විය. ඉතින් අද ඇයට පියා මෙන්ම ඇයගේ හයියට කෙනෙක් හමු විය. ඇය කඳුළු සලමින්ම මිතේෂ්ගෙන් ඇසුවේ ඔහුට අවසි පොරොන්දුව කුමක්ද කියාය. ඔයාට අනතුරක් වෙන කිසිම දෙයක් කරගන්න බෑ. ඔයාගේ ජීවිතයට අනතුරක් කරගන්න බෑ. ඔයා වෙන ඕනම දෙයක් කරන්න මං ඔයා ගාව ඉන්නවා. හැබැයි ඔය හුස්ම නවතින දෙයක් කරගත්තොත් මේ හුස්මත් ඒකම නවතී. ඉතින් ඇය හඬමින්ම ඒ පිරිමි පපුවට තුරුල් වූයේ ඔහු මේ තරම්ම Tamanට ආදරය කරනවාදැයි සිතමිනි. ආදරයටත් වඩා ඔහුගෙන් දැනෙන්නේ ආරක්ෂාවකි. හුරු පුරුදු ආත්මීය සුවඳකි. විනාඩි කිහිපයකට පසු දෙදෙනාම කැම මේසයට ආවේ රාත්‍රී ආහාරය සඳහාය. දිවියේ ප්‍රථම වතාවට දෙදෙනා එක මේසයක හිඳ කෑම වේලක් ගන්නටයි සූදානම. අනේ ඇස්වහක් නම් වදින්න එපා. හැමදාම ඔහොම ආදරෙන් ඉන්න දෙන්න. එන්නේ අසෝ නැන්දේ. ඔයාලත් අපි එක්කම කමු. නෝනයි මහත්තයයි කන්නකෝ. මමයි සෝමය අයියයි පස්සේ කන්නම් නෝනේ. කවරදාකවත් නැති ලෙසින් කෑම මේසෙම අද සතුටින් පිරීය. මිතේෂ සහ සිතාරා රාත්‍රී ආහාරය ගත්තේ සතුටෙනි. ආහාරගෙන නැවතත් මිතේෂ් සිතාරා සමග ඇයගේ කාමරය වෙත පැමිණියේය. ඔහු ඇයගේ බෙහෙත්ද රැගෙන ඇය අසලෙන් හිඳගත්තේ ඇය මුහුණ ඇඹුල් කරගන්නා විටය. මේ ටික බීලා ඉන්න මැනික. තිත්තයි නෑ. ඉතින් ඇය මූණත් පුලුටු කරගෙන පවසන විට මිතේෂ් යටිතොල සපාගෙන සිනහ වූයේ ඇයගේ මුහුණ දැකය. ඇයට බෙහෙත් බීමට නම් පැණි රස දෙයක් අවශ්‍යමය. නමුත් මිතේෂය දන්නේ නැත. බෙහෙත් තිත්තයි තමයි මෝඩියේ. මට පැණි රහ මොනවා හරි ඕනි. දෙන්න මේක බීලා ඉන්නකෝ. ඔහු ඇය වෙත බෙහෙත් පෙති කිහිපය දිගු කරන්නට විය. ඇය ඒ උගුරටගෙන ගිල දැමුවේ ඇයගේ මුහුණේ ඉරියව් හමුවේ මිතේෂ්ට සිනහවක් නැගෙන විටය. කෝ මොනවා හරි දෙන්න කඩ තිත්තයි. ඇය පවසන්නේ දිවද එළියට දමමින් මෝ ඇද කරය. මිතේෂ් ඒ දෙතුලට බරවන්නේ සිතාරා දැස් විසල් කරගෙන බලා සිටියදීය. ඇයගේ දැස් දෙසම බලාගෙන ඔහු ඇයගේ මුවෙහි වූ බෙහෙත් සාරය උරා බොන්නට විය. ඇය ඉල්ලුවේ පැණි රස දෙයකි. ඉතින් ඇයගේ මුවින් බෙහෙත් රස ඉවත් වන තුරුම ඔහු ඇයගේ දෙතොල් අතහැරියේ නැත. හරිනද? තිත්ත නෑනේ. මං ඉල්ලුවේ පැණි රස දෙයක්. ඉතින් හම්බුනේ එක රස නැද්ද? මෝඩයා. කෝලම් කරා ඇති. එන්න බෙහෙත් ගන්න. අනේ මං යා සෝනන්දට කියලා ගා ගන්නම්. ඒ මොකද? ඇයි මට ගන්න බැරිද? එහෙම නෙමෙයි ඉතින් මෙන්න මෙහෙ වරෙන් බා විකාර. ඔහු ඇයව ඔසවාගෙන ඇඳෙන් තැබුවේ බැන බැනය.
ඉන්පසු ඇයගේ රෑඳුමේ උඩ කොටසට අත තැබුවද ඇය ඔහුගේ දෑත් වලින් අල්ලාගෙන ඔහුව නැවතුවාය. ඔහු දෙනෙත් ඔසවා ඇය දෙස බැලුවේ එකවරමය. ගලවන්න මැනික. ඔහොම තියන් බෙහෙත් ගන්න කොහොමද? අනේ මමනේ වස්තුවේ. රිද්දන්නේ නැහැ පොරොන්දු වෙනවා. දන්නව රිද්දන්නේ නැහැ කියලා. ඒත් මට ලැජ්ජායි. ඒත් මේ දැන් ඔය ගලවන්න. මේක පුදුම ලැජ්ජාවක් වුණානේ. ඇයි බං පිට මිනිහෙක් ඉස්සරහ ඇඳුම් ගලවන්නේ? කෝලා. බනින්නේ ඉතින්. බනින්නේ ආදරෙන් කිව්වට අහන්න නැති නිසානේ. හරි. ඇය ඔහුට ඉඩදී දෑත් ඉවත් කළ පසු ඔහු සෙමින් ඇයගේ උඩු කොටස නිරාවරණය කරගත්තේය. ඇයගේ මුළු උඩුකයේ නිරුවත ඔහු දුටුවද එය පරයා ඔහු දුටුවේ ගත පුරාම තිබූ නිල් පැහැති පහරවල්ය. දෙයනේ මැනික මේ ඇඟම නිල් වෙලානේ වස්තුවේ. ඒක ගානක් නෑ අයියේ. හැමදාම ඔහොම තමයි. රිදෙන්නේ වෙනද රිදුනා. අද නෑ. ඇයි? අද වෙනද තරම් හයියෙන් වැදුනේ නැද්ද? නෑ අනේ. වෙනදට මේ තරම් ආදරෙන් බලාගන්න කෙනෙක් මට හිටියේ නෑනේ. ඒත් අද ඉන්නවනේ. ඒ නිසා අද රිදෙන්නේ නෑ. ඔහොම ඉන්න මං උණුතර එකක් අරන් එන්න. අපි පොඩ්ඩක් තවමු. තවල බාම් ගාමු. ඔක්කොම ඇඳුම් අයින් කරන්. මං දැක්ක ඔයාගේ පහලටත් වදිනවා. මං ඉක්මනට එන්න. ඔක්කොම අයින් කරලා ඉන්න. ඔහු නැවත මුළුතැන්ගෙට ගියේ ඇයගේ නළලද සිපගෙනය. ඉතින් ඔහුට දුකය. ඇයව එලෙස දකිද්දී ඔහුට ඇත්තටම දුකය. ඇයගේ පුංචි ගත ඒ පහර කෙසේනම් දරා ගන්නවාද? ඔහු සිතුවේ ඒ ගැනය. මිතේෂ් උණු වතුරද රැගෙන නැවත පැමිණෙන විට සිතාරා ඇඳේ වැතිරි ඇඳ ඇතිරිල්ලට මුවා වී සිටියේ කෝලේනි. ඔහු දොරේ අගුලද දමා ඇය අසලින් හිඳගත්තේ උණු වතුර බඳුන මේසය මත තබමිනි. ඇඳ ඇතිරිල්ල සෙමින් ඇයගේ ඇඟෙන් ඉවත් කළ ඔහු ඇයගේ සම්පූර්ණ නිර්වත දුටුවද ඒ සුන්දරත්වය පරයා ඔහු දුටුවේ ඇයගේ ගත පුරාම තිබූ තැලුම් පහරවල්ය. ඔහු වේදනාවෙන් ඇයගේ ගත පුරා දෑංගිලි ගෙන ගියේ ඇයට ඉන් සනීපයක් දැනෙද්දීය. මේ විදිහට සෙල්ලම් කරන්න පුළුවන්ද මැනික? මේ බලන්නකෝ හැමතැනම නිල් වෙලානේ. මට පුළුවන්. ඒක ගානක් නෑ. සිතාරා පැවසුවේ ගානක් නොමැතිවය. ඉතින් ඔහු ඉන් එහාට කිසිත් නොපවසා ඇයට නොරිදිනසේ ඇයගේ ගතම උණු වතුරෙන් තවන්නට විය. විනාඩි 10ක් පමණ තවද්දී වතුර රස්නේ කෙමෙන් අඩු විය. භාජනය පසකින් තැබූ ඔහු ඇයගේ තැලුම් පාරවල් ඇති සියලුම තැන් සියුම්ව සිපගත්තේ හරි පරිස්සමටය. ඇයගේ ගතම හිරිවැටි ගියේ ඔහුගේ උණුසුමටය. මිතේෂ් ඇයගේ ගතම කාමයකින් තොරව සිපගත්තේ දැස්වලට කඳුළු උනද්දීය. ගතම සිපගෙන අවසානයේ ඇයගේ නළලට සිපුමක් දුන් විටයි සිතාරා ඔහුගේ දැස්වල කඳුළු දුටුවේ. තේෂ් ඔය අඬනවනේ. මට දුකයි වස්තුවේ. ඔය වේදනාව මට ගන්න පුළුවන් වුණා නම් මං අරගන්නවා. බලන් ඉන්න බෑ මට. මගේ චූටි කෙල්ල මෙහෙම වේදනාවෙන් ඉන්නවා. ඒත් අහන්නකෝ අයියේ. ඔයාගේ තාරපැටියා ඔයා හිතනවට වඩා ගොඩාක් ශක්තිමත්. මේ විදියට උන පළවෙනි පාර නෙමෙයි මේ. ඉතින් මට දැන් ඒවා පුරුදුයි. රිදෙන්නේ නෑ. දැන් කොහොමද රිදෙන්නේ? වෙනදට එන ડોක්ටර් අනුදි තවලා බාම් ගානවා විතරයි මට බැන. ඒත් අද මගේ ડોක්ටර් තේෂ් මට බෙහෙත් දුන්නේ ආදරෙත් එක්කනේ. අනික ඔයා කිස් කරපු නිසා දැන් රිදෙන්නේ නෑ. හෙට ගිහින් ෆුල් ෆිට් එකේ සෙල්ලම් කරන්න පුළුවන්. ඇය පවසද්දී ඔහුට හිනාය. මෙතරම් දෙයක් සිදු වී ඇත. නමුත් ඇයට වගක් නැත. මිතේෂ් ඇයගේ ගත පුරාම ආලේපය ගැල්වූයේ සීරුවටය. ඉන්පසු ඇයගේ ගතට ඇඳ ඇතිරිල්ල දැමුවේ ඇයව වැසෙන පරිදිය. ඇයගේ හිස අතගෑ ඔහු නාන කාමරය වෙත ගියේ නා පිරිසුදු වීමටය. විනාඩි කිහිපයකට පසු ඔහු තුවායා ගත් අවටාගෙන පිටතට පැමිණෙන විට ඔහු දුටුවේ ඔහු එනතෙක් බලා සිටින ඇයවය. දොයි නැද්ද? ඔයා එනකන් හිටියේ. තුවාය පිටින්ම ඇය අසලින් වැතිරුණු ඔහු ඇයව ඔහු තුරලට ගත්තේ ඒ නළලද සිපගෙනය. ඇය ඔහුගේ බඳ වටා දෑත් යවමින් ඔහුගේ පිරිමි පපුවේ හිස හොවා ගත්තේ ඒ උණුහුමට ගුලි වෙනිනි. කොෙන්න තුරලලා දොයියම්. ඇයි? කිස්සකක් ඕනි. ඇය හිස ඔසවා ඔහු දෙස බලා ඉල්ලන විට ඔහුගේ මුහුණේ ඇඳුනේ සිනහවකි. දෙතොල අතර ඇඳි සිනහව සමගම ඔහු ඇයගේ දෙතොලට කෙටි හාදුවක් දුන්නේය. තව එකක් ඕනි. ඇය නැවත ඉල්ලන්නේය. නැවතත් ඔහු ඒ රෝසතොල් තෙත් කරන්නට වූයේ කෙටි හාදුවකිනි. තව එකක්.
ඇයට ඇති වී නැති හැඩය දිගින් දිගටම ඔහුගෙන් හාදු ඉල්ලන්නේය. ඉතින් ඔහුගේ මේ සුරතලියව ඔහු නැවතත් කෙටි හාදුවකින් අහවන්නට විය. තව ඇය පවසන විට ඔහු කෙටි හාදු බැස්සක් එක දිගට දුන්නේ ඇයට කෙටියක් දැනි සිනහවන විටය. ඉතින් ඇයට සතුටුය. ඔහුගේද මුහුණේ මේ දඟකාරිය නිසාම ඇඳුනේ සිනහවකි. තව ඕනිද? ලොකු එකක් ඕනේ නින්ද යනකම්ම. සිතාරා ඔහුගේ තුරලට වී පවසන විට සිනහ වූ ඔහු ඇයට නින්ද යන තෙක්ම ඇයගේ දෙතොල අතර දඟ කරන්නට විය. ඇයට නින්ද යන තුරු නොව ඇත්තෙන්ම ඔහුට නින්ද යන තුරුම ඔහු ඇයගේ දෙතොල් අතහැරියේ නැත. ඇයව නිදි දෙව්දුව වැළඳගෙන බොහෝ වෙලාවක් වුවද ඔහු දිගටම ඇයව සිපගත්තේ ඔහුටත් නින්ද යන තෙක්ය. උදෑසනම මිතේෂ් අවදි වූයේ අද දින තරඟයේ මතක් වීය. ඔහු දෙනෙත් විවර කරන විට දුටුවේ ඔවුන් නිදා සිටි ආකාරයය. ඔහුට සිනහවක් ගියේ ඔවුන් නින්දට වැටී තිබුණේ දෙතොල් පටලවාගෙන නිසාය. ඔහු තවමත් ඇයගේ දෙතොල් මතය. නැවත ඔහු ඇයගේ දෙතොලට කෙටි හාදුවක් දුන්නේ ආදරෙනි. තාරා ඔහු ඇයව අමතන විට ඇය ඔහුගේ උණුහුමට ගුලි වූයේ හා පැටියෙකු ලෙසය. ඔහු ඇයගේ හිස පිරිමදිමින්ම නැවතත් හඬ අවදි කළේය. නැගිටින්න මැනික උදේ යන්න ඕනේනේ. සිතාරා දැස් පොඩි කරමින් විවර කළේ අපහසුවෙනි. නමුත් ඇය පෙර දින රාත්‍රියේ සුව නිින්දක් ලැබුවේ බෙහෙත්වල සනීපයටත් ඔහුගේ උණුසුමක් නිසාය. Good morning, my sweet wife. මිතේෂ් ඇයගේ කොපුල සිපගත්තේ ඔහුගේ තාරා පැටිය අමතමිනි. ඇය ඔහුගේ පපුව මත හිස තැබුවේ ඒ පපුව සිපගෙන. Good morning. යන්න ගිහින් වොෂ් එකක් දාලා රෙඩි වෙන්න. මාත් රූම් එකට ගිහින් රෙඩි වෙලා එන්න. ඔහු ඇයගේ දෙතොලට නැවත කෙටි හාදුවක් දී කාමරයෙන් පිට විය. දෙදෙනාම ඇඳ පැළඳගෙන වාහනයට ගොඩ වෙන විට පාන්දර 5 පසු වී තිබුණි. විනාඩි 20ට ඔවුන් සරසවියට පැමිණි අතර ගේට්ටුවෙන් ඇතුළටම වාහනය දමා ඇයගේ පුහුණුවීම් ශාලාව අසලටම වී ඔහු මෝටර් රථය නැවතුවේය. උදෑසන 6ට පමණ වූ නිසා තවමත් කිසිවෙකුත් එහි නොවීය. කීය වෙනකම් ඔයා ප්‍රැක්ටිස් කරනවද තාරා? පැය 2ක් වගේ අයියේ. ඊට පස්සේ ඉතින් හොඳ නිින්දක් දානවා මැච් එක පටන් ගන්නකම්. මැච් එක 10ටනේ පටන් ගන්නෙ. ඔව්. හරි. ඔයා ඇතුළට යන්න. මම උදේට කන්න දෙයක් අරන් එන්න. තේෂ්. පුළුවන් නම් සුප් එකක් ගේනවද? කන්න මොකුත් එපා. පුළුවන් නම් කියලා දෙයක් නෑ හරිද? ඊට පස්සේ ඕනි දෙයක් තියෙනවා නම් ඕනි කියලා ඉල්ලන්න. පුළුවන් කතා නෑ. මගේ කෙල්ලට දෙන්න බැරි දේවල් මං ගාව නෑ. එහෙනම් කිස් එකක් ඕනේ. ඇය පවසන්නේ ඔහුගේ බඳ වටා දෑත් යවමින් එය පපුව මත නිකට තියාගෙනය. ඔහු පහත් වී ඇයගේ දෙතොලට කෙටි හාදුවක් දුන්නේ සිනහ වෙමිනි. තව වෙලා හිටියොත් ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ නැති වෙයි හොඳේ. මට හිතෙයි ආපහු ගෙදර අරන් යන්න. මෝඩයා. මං යනවා. බයි. පරිස්සමෙන් මැනික. මම ඉක්මනට එන්න. ඔයත් පරිස්සමෙන් ගිහින් එන්න අයියේ බුදු සරණයි. මිතේෂ් යනතෙක් බලා හිඳ ඇය පුහුණුවීම් ශාලාවට ඇතුල් විය. ඇඳුම්ද මාරු කරගෙන වී පුහුණුවීම් වල යෙදුනේ ඉන් පසුවය. මිතේෂ් උදෑසන ආහාර මිලට ගන්නා අතරම දුරකථන ඇමතුමක් ගන්නට වූයේ නැතින්ටය. Good morning නැතියා. morning. මොකද බම් මේ උදේ පාන්දර නිදා ගන්න දීපන්කෝ. මොන පාන්දර දෙයක්ෝ 6:00යි. උඹ මොන ලබ්බටද මෙච්චර උදේ නැගිට්ටේ? නිදා ගනින්කෝ බං. මං උඹ වගේ නෙමෙයි උදෙම වැඩ. උඹ මොන මගුලටද මෙච්චර උදේ ඔෆිස් ගියේ? නෑ යකෝ මං තාරාව බස්සන්න ආවා. ඉතින් උඹ තාරා පැටිය බස්සලා ගෙදර බලකෝ මට වද දෙන්නේ. මේ අහපන් ගුණෝ. මං අද ඔෆිස් එන්නේ නෑ. අද දවසම තාරා එක්ක ඉන්නේ. උඹ ඔහේ වැඩ ටික බලාගනින්. අවුලක් නෑනේ. මං දැනන් හිටියා මෙහෙම දවසක් එයි කියලා. උඹේ තාරා පැටිය නිසා උඹට දැන් මෙලෝ 100ක් නෑ නේද? යකෝ මගේ කෙල්ලනේ. අනික මේ දවස් ටිකේ මං එයා ගාව ඉන්න ඕනේ. ඔව් උඹ ළඟ නැතුව ඒකිට කික් කරන්න බෑනේ. පළ. උඹ වැඩ ටික බලපන් ඈ. මං දවස් 2-3ක්ම ඔෆිස් එන්නේ නෑ බං කෙල්ලගේ මැච් එක ඉවර වෙනකම්. ඉතින් උඹ කියන දෙයක් තමයි. දුරකථනයේ විසන්ධි කළ මිතේෂ් ආහාරද රැගෙන නැවත පැමිණෙන විට පුහුණුවීම් ශාලාව අසල යුවතියන් කිහිප දෙනෙක් කතා කරමින් සිටින අයුරු ඔහුගේ නෙත ගැටුණි. ඔහු ඔවුන් දෙසට එන අයුරුත් ඔවුන් බලාගෙනය. මාර හැන්දියෙක් නේ බං. කැම්පස් එකේ නම් වෙන්න බෑ. බලපංකො ලුක් එක. අර බලපං කායක.
බර අත්තක් වගේනේ. මොකෝ කියන්නේ? ලයින් පාරක් දාමුද? වැඩේ හරි ගියොත් නම් කෙල්ලේ කල්ල මරේ. ඔවුන් සිටියේ දොර අවහිර කරගෙන මිතේෂ් ඔවුන් අසලට ගොස් ඇතුළට යන්න උත්සාහ කළද එය අසාර්ථක විය. මේ අයියා කොහෙද මේ යන්නේ? කැම්පස් එකෙන් පිටායට ඇතුළට යන්න බෑ. මගේ වයිෆ් ඉන්නවා ඇතුලේ. වයිෆ්? ඔයා මැරීඩ්ද? එක්ස්කියුස් මී. පොඩක් අයින් වෙනවද? ඔයාගේ වයිෆ් හිටියට ඇතුළට යන්න දෙන්න බෑනේ. ඇයි? කවුද නවත්තන්නේ ආව? ඔවුන් සියල්ලන්ම පිටුපස හැරි දොර දෙස බැලුවේ දොර ළඟින් ආහඬ නිසාය. මිතේෂ්ට සිනහය. ඉතින් ඒ වෙන කවුරුත් නොව ඔහුගේ තාරාවිය. ඇය සිටියේ බොක්සින් ඇඳුමෙන් සැරසීය. යුවතියන් බියෙන් ඇය දෙස බලා සිටින්නට වූයේ ඇය කවුරුන්ද කියා මුළු සරසවියම දන්නා නිසාය. කුම්ෆු අක්කේ මේ මොකද්ද මෙතන වෙන්නේ? අක්කේ මේ අයියා එයාගේ වයිෆ් ඉන්නවා කියලා ඇතුළට යන්න හදනවා. ඉතින් අපි යන්න දුන්නේ නෑ පිටායට යන්න බැරි නිසා. හරි දැන් අයින් වෙනකො ඔතනින්. එයාට ඇතුළට එන්න. මං තමයි එයාගේ වයිෆ්. අක්කේ ඔයා සෝරි. යුවතියන් දොර ළඟින් මෑත් උනේ ඇසිල්ලෙනි. පසුව ඔවුන් මිතේෂ් දෙසට හැරුණි. සෝරි අයියේ. ඔහු මද සිනහවක් පාමින් සිතාරා අසලට ගිය විට ඇය ඔහුගේ බඳ වටා දෑත් යවුවේ යුවතියන් බලා සිටින විටය. ඔහු ඇයගේ නළලට කෙටි සිපුමක් දී පුහුණුවීම් ශාලාවට ඇතුල් විය. අම්බෝ මගේ කෙල්ලට කට්ටිය බයයිනේ. හැමෝම බය කරගෙනද ඉන්නේ? මේ ඇත්තම කියන්නද? කියමු බලන්න. මගේ නම නිසා බය. සමහරු මාව දැකලවත් නැහැ. බොක්සින් චැම්පියන් කුන්ෆු කියලා තමයි ෆේමස් මම. ඉතින් ඒ නිසා බයයි. අනික මේ මොකක්ද අනික? ෂුවර් එකටම කට්ටියගේ කන හැම අතගාලා ඇති රින් එකෙන් එළියේ. චුට්ටක් විතර. ඇත්තටමද? ඔයා එහෙම කැමති නෑ නේ අයියේ. කොහොමද? මං දඟලනවනේ. අනික අහිංසකත් නෑ. පේනවනේ. ළමයි වුණත් බයයි මට. නැටි. මං කිව්වා නේද පරණ දේවල් අමතක කරන්න කියලා. අනික මං අහිංසක කෙල්ලන්ට කැමති නෑ. මං ආසයි මගේ චන්දි වයිෆ්ට. කෙල්ලෙක් වුණාම කටකාර වෙන්න ඕනි. එතකොට පාළු නෑ. දඟලන්නත් ඕනි. එතකොට හුරතල්. අනික චුට්ටක් චන්දි වෙන්නත් ඕනි. එතකොට බය වෙන්න දෙයක් නෑ. ඉතින් මං ආසයි මගේ තාරපැටියේ ඉන්න විදියට. මං කැමතියි මගේ හුරතල් චන්දි වයිෆ්ට. ඒකනේ මං ආදරේ. බඩගිනි යමු කන්න. දෙදෙනාම උදෑසන ආහාර ගත්තේ සතුටෙනි. ඉතින් මිතේෂ් මෙන්ම සිතාරා මෙන්ම මිතේෂුත් මේ ගෙවන කාලයට බෙහෙවින් ආසය. පෙර දින සිට ගෙවෙන මේ පුංචි මොහොතවත් දෙදෙනාම වින්දේ ආසාවෙනි. දෙදෙනාම මෙලෙසින් ආදරය කරන්නේ මෙන්ම විඳින්නේද ප්‍රථම වතාවටය. මිතේෂ් ඇය පුහුණුවන අයුරු දෙස බලාගෙන ඇය අසලටම වී සිටියේය. ඔයාද ඔෆිස් යන්නේ නැද්ද? නෑ මනික. අද දවසම ඔයා ළඟ. අනේ එහෙම එපා. මන් නිසා ඔයාගේ වැඩ පාඩු වෙනවනේ. එහෙම වෙන්නේ නෑ බං. මන් දැන් ගියොත් තමයි පාඩු වෙන්නේ. ඒ කිව්වේ? ඒ කොහොමද ගියාම පාඩු වෙන්නේ? ඔෆිස් ගියොත් ඔයාව මතක් කර කර එතන වැඩ කරන එකක් නෑ මම. අනික මෙතන මගේ කෙල්ලේක හොරතල් වෙන්න තියෙන එකක් මිස් වෙනවනේ. අනේ මොකද? ඔයාත් ආස මගේ අස්සට වෙලා දැවිට ඉන්නනේ. දැන් මොකද ඇඹරෙන්නේ? හිහි. ඇය පංචින් බෑගයක් පසකලා දිව ආවේ ඔහු අසලටය. ඉතින් ඔහුට හිනාය. ගෙවුණු කෙටි කාලය තුල ඔහු සිතාරා කවුරුන්දැයි කෙබඳු යුවතියක්දැයි ඇය ආදරය කරන්නේ කෙසේද යන්න ගැන හොඳින් වටහාගෙන තිබුණි. මොකද කරන්න යන්නේ? ගහන්න හදන්නේ මට? උස්සල පොලේ ගහන්න යන්නේ මා. ඇය දැස් නටවමින් පවසන විට මිතේෂ්ට ආසය ඇයගේ මේ හුරතලයට. ඔහු පහත් වී ඇයගේ කොකුලක් ක්ෂණිකව සිපගත්තේ ඇය ඒ ස්පර්ශයෙන් මිදී ඈත් වන විටය. එපා! දාඩියානේ! ඉතින් මොකද? දාඩිය නෙමෙයි කුණුවලක බහැලා මංගාවට ආවත් මං කිස් කරනවා. මට අප්පිරිය නෑ මගේ තාරපැටියව. කෝලම් කරන්න එපා. මට ප්‍රැක්ටිස් කරන්න ඕනි. ඉතින් කරන්න. කවුද දැන් එපා කිව්වේ? ඔයානේ ප්‍රැක්ටිස් එක දාලා දුවන් ආවේ මංගාවට. හරි නරකයි. කිස් එකක් දෙනවා මට යන්න. කසාදයක වෙස්ගත් මාරයා 11 වෙනි කොටස අදින් අවසන්. ඊළඟ කොටසින් හමු වෙනතුරු හැමෝටම සුබ දවසක්.